ආයිබෝවන් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම දන්නේ ජෑම් ගුලාමියා පිළිබඳ. ජෑම් ගුලාමියා සර්වභක්ෂකයි. එයාලා අපි දෙන හැම දෙයක් වුණත් කනවා. මොකද කිව්වොත් මෙයාලා අපි කන දෙයක් වුණත් කන තරම් ප්‍රතිශක්තිකරණයක් වුණත් තියෙනවා. මෙයාලට වතුර පිරිසිදුතාවයක් එහෙම අවශ්‍ය වෙන්නේ. ඒත් අපි දැනගන්න ඕනේ වතුර පිරිසිදුව පවත්වාගෙන. මොකද කිව්වොත් එතකොට තමයි මෙයාලා ජීවත් වෙන ආයු කාලය වැඩි වෙන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පමණ ජීවත් වෙනවා. අඩි 4ක් විතර ලොකු වෙන මෙයාලාට ලොකු ටැංකියක් දෙන එක තමයි වඩා සුදුසු. මම දැන්ට තියලා තියෙන වීදුරු ටැංකියක මේක අඩි 2ක් විතර වෙනවා. ලොකු වෙද්දී වෙනස් ලොකු එකකට දාන්න මම බලාපොරොත්තු වෙන හින්දා මෙයාලා දාන්න පුළුවන්. හැබැයි මෙයාලා වැලදොල ගංගාවලට දැම්මොත් ඒ වගේ තැන්වල හිටියොත් මෙයාලා අඩි 4ක් ඉක්මවා අඩි 5ක් විතර ලොකු වෙන්න පුළුවන්. අපි මෙයාලා පොඩි කාලේ ඉඳන් හැදුවොත් අපිට අතට උනත් උරු කරගන්න පුළුවන්. මගේ කාව තාම මට අතට උරු කරගන්න බෑ. මෙයා තාම පොඩි. මං ගෙනලා තාම මාසයක්වත් නැහැ. ඒ හින්දා මෙයා තාම අතට උරු කරගන්න නම් බෑ. මෙයාලට සාමාන්‍යයෙන් අපි හැම දෙයක්ම දෙන්න පුළුවන් කිව්වා. මෙයාලට මම නම් කංකුම්, තව ගහලකොළ, මාස් මාළු ඒ වගේ දේවල් දෙනවා. තව කඩල බත් ඒවත් කනවා මෙයාලා. හරි. එහෙනම් සුබ දවසක් ඔයාලට. මේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා මම subscribe කරලා මම දාන හැම වීඩියෝ එකක්ම බලන්න කියලා ඉල්ලන් හිටියා.